Am I really that much? And breaking these niggas down like a camel. You don't really know you are. hello cuties. Welcome back to my YouTube channel. ඉතින් දවස් 12 පටන් ගත්ත මගේ දවස කොහොමද ගත වුනේ කියලා තමයි මම අද ඔයාලා එක්ක ෂෙයා කරගන්න හදන්නේ. ඉතින් කෑමකින්ම පටන් ගත්ත කියනවා නම් මම අද ලන්ච් එක එළියෙන් ගෙනාවේ. එතකොට මෙන්න මේ තිබ්බ අයිටම් එකත් අරගෙනම ආවා. ඊට පස්සේ මම කෑම කාලා තමයි මගේ දවස ඉස්සෙල්ලම පටන් ගත්තේ. මොකද උදේ වරුව ටිකක් නිකන් හිටියා. ටිකක් අසනීපෙන් හිටපු නිසා. කෑම කාලා ඇවිල්ලා බලනකොට මෙන්න මේ යාළුවා ඇවිල්ලා හිටියා. ඉතින් මේ ඉන්නේ අපේ බූ. අපේ පල්ලෙහා ගෙදර බලු පැටියා. අනිවාර්යෙන්ම එයා කෑම ටයිම් එකේ අපේ ගෙදරට දුවලා එනවා. ඉතින් අසනීපයි කියලා එන්නේ නැතුව මම හවස ඇවිල්ලා ලෑස්ති වුණා ටවුන් එකට. මොකද මට පොඩි වැඩ ටිකක් කරගන්නත් තිබුණා. මගේ යාළුවෙක් බලන්නත් තිබුණා. ඉතින් මම ඒ ටිකට ලෑස්ති වෙලා අවුව බහිනකන් ඉඳලා මම හෙමිහිට ඉතින් යන්න පිටත් වුණා. ඉතින් මේ ඉන්න ළමයි මම. ඉතින් මම තාත්තා එක්ක තමයි ටවුන් එකට ආවේ. ඇවිල්ලා මම ඉස්සෙල්ලම ගියා කමියුනිකේෂන් එකට. මට එක්සෑම් එකට ඕන කරන නෝට්ස් වගේක් තිබුණා ප්‍රින්ට් කරගන්න. ඉතින් ඒ ටිකත් ප්‍රින්ට් කරගෙන එතන ඉඳලා මට තනියම තමයි වැඩ ටික කරගන්න උනේ. තාත්තා මාව ටවුන් එකෙන් දාලා ගෙදර ගියා. ඊළඟට මම ආවා කාගියස් ෆුඩ් සිටි එකට. මම ආවේ මට බොඩි ලෝෂන් එකයි ෆේස් වොෂ් එකයි ගන්න ඕන වුණා. ඉතින් මම ඒක ගන්න ආවා. එහෙම ඉතින් තව චුට්ටක් බලලා මේ දෙකත් අරගෙනම මම ආවා. ඉතින් ඒක අරගෙන මම එහෙම ආවා ස්ටේෂන් එකට. මොකද මට හිතුණා මගේ යාළුවා බලන්න යන්න බස් එකේ යනවට වඩා ට්‍රේන් එකේ යන එක හොඳයි කියලා. මොකද මේ වෙලාවට සෙනගත් නෑ. මට පාඩුවේ නිදහසේ යන්න පුළුවන්. ඉතින් මේ විදියට ටවුන් එකක් වුණත් ටවුන් එක කියන වයිබ් එකෙන් එළියට ගිහිල්ලා නිදහසේ යවුව නැතුව මෙහෙම යන්න මං හරි ආසයි. ඉතින් ඒ chance එක මට හම්බුණා. ඉතින් මේ ස්ටේෂන් එකේ මෙන්න මේ ගහට මං හරි ආසාවෙන් ගහගෙන හිටියා. එතනට ගිහිල්ලා ෆොටෝ එකක් ගහන්න. ඒත් එතන කට්ටිය හිටපු නිසා මම ඉතින් ඔන්න ඔහොම දුර ඉඳන් බලා සනසලා මං ඇතුලෙන් ඇවිල්ලා වාඩි වුණා. ට්‍රේන් එකේ තව විනාඩි 20ක් විතර තිබ්බ නිසා ඉතින් ටිකට් දෙන තැනත් වහලා තිබ්බා. මං ඉතින් එළියට වෙලා වාඩි වෙලා හිටියා. ඉතින් ඔය දෙන්නේ මං අර බලන්න යන යාළුවට ගත්ත චූටි ගිෆ්ට් එකක්. ඉතින් ඒකත් අරගෙන ටිකටුත් අරගෙන ඉතින් ඔන්න මං ප්ලැට්ෆෝම් එක මාරු වෙන තිබුණා. ඉතින් මම වෙනසකටත් එක්ක පහලින් යන්නත් පුළුවන්. අතර මම ඒ වෙනුවට රේල් පාර පැනලා ඔන්න ඔහොම හෙමිහිට ආවා. සන්සෙට් එකත් බලාගෙන මම මේ යනකොට වෙලාව හවස 5ට විතර නිසා ගොඩක් පොඩි දෙනයි හිටියේ. ළමයි නෙවෙයි කට්ටිය 5ක් 6ක් වගේ තමයි හිටියේ ට්‍රේන් එකට යන්න. ඉතින් මම ඔයාලව එක්කගෙන යන්නේ දිගම දිග දුම්රිය උමං මාර්ගයක. මේක තමයි මම දන්න විදිහට වෙරළබඩ දුම්රිය මාර්ගයේ තියෙන දිගම උමං මාර්ගය. ඉතින් ඔයාලත් යන්න උමඟ ඉවර වෙලා එළියදී අපි හම්බෙමු. එළියට ආවා. විනාඩි 5ක් 7ක් වගේ මට මතක විදිහට ඕක ඇතුලෙන් යන්න ඕන. ඒ කොහොම වුණත් හරි අමුතුම එක්ස්පීරියන්ස් එකක්. මම හරිම ආසයි බස් එකේ නිකන් හිර වෙවි යනවට වඩා මේ විදිහට නිදහසේ වටේ view එකක් බලාගෙන ඒ යන එක ඇත්තටම නිදහස්. ඒ වගේම ගාණත් අඩුයි. ඉතින් වටේ බල නිදහසේ මං ආවා මට යන්න ඕන තැනට. මං ආවේ මාතර ටවුන් එකට. දැන් මෙතනින් බැහැලා මට යන්න තියෙන්නේ යාළුවෝ හම්බ වෙන්න. ඔන්න මං ආවා එයා හම්බ වෙන්න. ඉතින් මෙන්න මෙයා බලන්න තමා මම මේ දුර කතර ගෙවාගෙන ආවේ. මාසෙට පාරක් පුරහම දකිනවා වගේ තමා මෙන්න මේ යාළුවෝ හම්බ වෙනවා කියන එක.
ඉතින් අපි නිවාඩුවක් හම්බෙන වෙලාවට මෙන්න මේ විදියට කොහේ හරි ලස්සන නිදහස් තැනක් බලන ඉතින් යනවා ඇවිදින්න. අන්න ඔහොම ඇවිදිනකොට තමා අපිට මෙන්න මේ තැනත් හම්බ වුණේ. එතනම තියාගෙන ඉතින් මෙයාගේ අන්බොක්සින් එකත් කරලා ඉතින් හැපි තමයි. හැපි වුණාට මට හැපි නෑ. මොකද මං ඉතින් බැලුවත් නැත්තම් ලෙඩක් හැදලා ඉන්න කෙනෙක් විදියට වුන් ඉතින් අදත් ගිහිල්ලා බෙහෙත් අරගෙන තමයි මම ගෙදර ආවේ. ඉතින් ওই විදියට යාළුවත් බලලා මගේ වැඩ ටිකත් කරගෙන බෙහෙතුත් අරගෙන මම ආවා ගෙදරට. ඊළඟට මට තියෙන්නේ ඔයාලත් එක්ක මං අද ගත්තු දේවල් ටිකක් බලන්න. මොකද මං ඔයාලට පෙන්නපු දේවල් වලට අමතරවම තව පුංචි දේවල් ටිකක් ගත්තා. ඉතින් මෙන්න මේ බොඩි ලෝෂන් එකත් එහෙම එකක්. ඉතින් බලන්න අරන් මනම් ටිකක් ඔතන තියෙනවා. ඉතින් ඒ ටික බලලම එන්නකෝ. තව කියනව නම් මට කියන්න බැරි වුණානේ. එයාට පුංචි ගිෆ්ට් එකක් දුන්නා විතරක් නෙමෙයි මටත් හම්බුණා පුංචි ගිෆ්ට් එකක්. උදේවරුවේ අසනීපෙන් පැත්තකට වෙලා හරිම බෝරිං විදියට හිටියට දවස ඉවර වෙලා බලනකොට ඇත්තටම ලස්සන දවසක් කියලා හිතුණා. මොකද මං ඇවිදින්න ගියා. මගේ මයින්ඩ් රිලැක්ස් කරන්න පුළුවන් කෙනාව හම්බුණා. ඊට පස්සේ මං වෙනුවෙන් දේවල් ගත්තා. ගිෆ්ට්ස් හම්බුණා. ඉතින් සතුටින් හිටියා. ඉතින් ඔක්කොම දවස ඉවර වෙලා ලස්සන මෙමරිස් ටිකක් මගේ ජීවිතේට එකතු කරගෙන ඉතින් වොෂ් එකකුත් දාගෙන මම ආවා මගේ එක්සෑම් එකට රෙඩි වෙන්න. මොකද අසනීපයි කියලත් බෑ නිකන් ඉඳලත් බෑ. ඇවිත් ඉඳලත් බෑ. මං ඉතින් මගේ එක්සෑම් වැඩත් කරගන්න ඕනේනේ. මං ඉතින් ඒ වැඩ ටික කරගෙන තමා ඊළඟට ආවේ. ඉතින් ওই විදිහට තමයි මගේ අද දවස ඉවර වුණේ. ඉතින් මගේ වීඩියෝ එකත් මෙතනින් ඉවරයි. ඉතින් ඔයාලා හැමෝම අනිවාර්යෙන් මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මගේ WhatsApp channel එකටත් කැමති හැමෝම ජොයින් වෙන්න. ඉතින් අනිවාර්යෙන් මම එහෙනම් අලුත් වීඩියෝ එකකින් එන්න. see you bye. Am I really that much?